අයිබෝන් අද දවසේ ත්‍රූයිට්ස් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් බොහොම රසවත් රස කැවිල්ලක් හදන විදිහයි කියලා දෙන්න යන්නේ. මේක හිතුන ගමන් හවස ප්ලේන් ටියක් බොන්න හදා ගන්න පුළුවන් බොහොම පහසු රස කැවිල්ලක්. මේකට ඉතින් වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යන්නේ නැහැ. කිරි පිටි ටිකක් තියෙනවා නම් ඔන්න මේ වගේ රස කැවිල්ලක් හැදුවොත් හැමෝම ආස වෙයි නේද? ඉතින් මේකට ෆ්‍රිජ් එකක් ඕනෙත් නැහැ. හදපු ගමන් කෑලි කපලා කන්න ගන්න පුළුවන්. ඒකත් ඔයාලට බොහොම පහසුවක් වේවි. එහෙමනම් channel එක සාම subscribe කරලා නැත්නම් subscribe කරගෙනම මේ දිහාවට එන්න. මුලින්ම කිරිපිටි ග්‍රෑම් 250කට අපි fresh milk මිලිලීටර් 250ක් දාලා ඒ ටික හොඳට කලවම් කරගන්නවා කැටි නොගැහෙන්න. මේ විදිහට හැන්දකින් කලවම් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් විස්ක් එකකින් කලවම් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් සාමාන්‍ය වතුර දාලා හොඳට මේ ආකාරයට මේ දැන් ඉස්සරහට පෙන්නන විදිහේ ටෙක්ස්චර් එකක් එනකම්ම හොඳට කැටි නොගැහෙන්න කලවම් කරගන්න. අදින් කලවම් කරද්දිත් තාමත් කැටි තියෙනවා වගේ දැනුනොත් ඔයාලට මේ ටික දාලා බ්ලෙන්ඩ් කරලා අරගන්නත් පුළුවන්. දැන් මෙන්න මේ වගේ ටෙක්ස්චර් එකක් තමයි අපිට තියෙන්න ඕන. මේ බලන්න මේ මිශ්‍රණය තරමක උකු මිශ්‍රණයක් තමයි අපිට හැදිලා තියෙන්නේ. දැන් ඔන්න පළමු පියවර නම් හරි. අපි දෙවෙනි පියවර සඳහා ලිප දිහාවට යන් ලිපේ සාස්පානක් ලිපේ තියලා ගී මේස හැඳි එකහපාරක් විතර දා ගන්නවා. ඉතින් ගී වෙනුවට ඔයාලට බටර් උනත් යොදා ගන්න පුළුවන්. ගොඩක් දෙනා සමහර වීඩියෝස් වල අහලා තිබ්බ ගී කියන්නේ මොනවද කියලා. ගී කියන්නේ එල්ලෙන් ගිතෙල්. ගොඩක් දෙනා දන්නවනේ නැත්තම් ගිතෙල් කියලාත් කියනවා. දැන් ගී ටිකත් ওই විදියට දාගෙන ඒක උඩට අපි දාගන්නවා අපි අර හදාගත්ත කිරිපිටි මිශ්‍රණය. දැන් ඉතින් ලිපේ ගින්දර වැඩි කරගන්න එපා. ලිපේ ගින්දර සාමාන්‍ය ගින්දරේ තියාගෙන මේක හොඳට කලවම් කරගන්නයි තියෙන්නේ. ටික වෙලාවක් යද්දී මේකේ දීර්ඝ ගතිය අඩු වෙලා කැටි ගැහෙනවා වගේ ස්වභාවයක් එයි. දැන් මේ බලන්න මේ විදිහට. ඉතින් තව දුරටත් ලිපේ ගින්දර අඩුව තියාගනිමින් හොඳට මේක කලවම් කරන්න. දැන් මේ බලන්න දීර්ඝ ගතිය හොඳටම නැහැ නේද? ඉතින් ඒක අඩු වෙලා මේ වගේ එක ගුලියට එන අවස්ථාවේදී අපි මේකට කුඩු කරගත්ත සීනි එකතු කරනවා. ඉතින් ලිපණන් ගොඩාක් අඩු ගින්දරේ තියාගන්න මේකට තමන්ගේ රස අනුව තමයි සීනි කුඩු කරලා එකතු කරගන්නේ. ඉතින් මෙහිදී සීනි පදමක් අවශ්‍ය වෙන්නේ මේ රස කැවිල්ල හදන්නේ සීනි පැණි කරලා අන්න ඒ වගේ දේවල් වලින් නෙවෙයිනේ. ඉතින් සීනි බොහොම අඩුවෙන් දාන තරමටම තමන්ට සෞඛ්‍යයට හොඳයි. ඉතින් ওই විදිහට සීනි කුඩු කරලා දාගෙනත් අපි මේක හොඳට කලවම් කරගන්නවා. මම නම් මෙහිදී සීනි ග්‍රෑම් 30ක් විතර තමයි දාගත්තේ බොහොම අඩුවෙන්. ඔයාලා සීනි කන කෙනෙක් නම් මේක රසට හදා ගන්නවා නම් ග්‍රෑම් 100ක් විතර දැම්මොත් මේ මිශ්‍රණය සීනි දැම්ම ගමන් ටිකක් දියාරු වෙන්න ගනී. හැබැයි බය වෙන්න එපා දිගටම හැදි ගන්න. එතකොට සීනි ටික දිය වෙලා නැවතත් මේක ඝන වෙන තත්ත්වයටපත් වෙනවා. මේ විදිහට එක ගුලියට ආවට පස්සේ අපි නැවතත් මේක කොටස් දෙකකට වෙන් කර ගන්නවා. ඉතින් ලිප ඕෆ් කරලායි තියෙන්නේ. මේකෙන් එක කොටසක් අපි වෙනම භාජනයට දා ගන්නවා. අනිත් කොටස මේ ආකාරයට මේ සාස්පානෙම තියා ගන්නවා. ඉතින් දැන් ලිපේ තියෙන කොටසට අපි කොකෝ පවුඩර් මේ සැහැන්දක් දාගෙන හොඳට කලවම් කරන්නයි තියෙන්නේ. ලිප මේ වෙලාවේදී අඩු ගින්දරේ තියා ගන්න. ඉතින් මේක හොඳට කලවම් වුණාට පස්සේ අපි ඒකට තවත් රස වැඩි වෙන්න කජු ටිකක් පොඩියට කපලා එකතු කර ගන්නවා. ඉතින් දැන් ඔයාලා බලයි මේකට වැනිලාවත් එහෙම නැත්නම් එනසල් කුඩු ටිකක්වත් රස වැඩි කරගන්න දැම්මේ නැත්තේ ඇයි කියලා ඔයාලා කැමති නම් දාගන්න පුළුවන්. හැබැයි මේකේ කිරිපිටි වලින්ම එන රසට මම ගොඩාක් ආසයි. ඒ හින්දායි මේ විදිහට තියාගත්තේ. දැන් මේ චොක්ලට් පැහැටි මිශ්‍රණය හොඳට කලවම් කරලා ලිප ඕෆ් කරගන්නවා. දැන් අපි අනිත් භාගයට යන් මේ කහ පාට අපි හදාගත්ත මිශ්‍රණයට ගිහිල්ලා ඒක හොඳට අතින් අනන්න. දැන් මේ වෙනකොට අතින් අනා ගන්න පුළුවන්. දැන් අපි මේක දාන භාජනයට ගිතෙල් හෝ බටර් හදාගෙන දැන් අපි අර හදාගත්ත මුල් මිශ්‍රණේ කහපාට මිශ්‍රණයේ තියෙන අන්න ඒක අඩියට දා ගන්නවා. මේකත් කියන්න ඕනේ මේ භාජනයේ අඩියට පාර්ච්මන්ට් පේපර් එකක් දාගත්තොත් මේක ඉක්මනටම ගලවලා ගන්න පුළුවන්. ඉතින් මට නම් අමතකුණා පාර්ච්මන්ට් පේපර් එකක් දාගන්න. ඉතින් මේ විදිහට අපි දෙවනි තට්ටුව විදිහට අර චොක්ලට් දාලා හදාගත්තේ අන්න ඒක කොටස තියලා තුනී කරගන්නයි තියෙන්නේ. ඉතින් අතින් මේ ආකාරයට තුනී කරගන්න පුළුවන්. මේක නිවිලා තිබුණොත් මේ මිශ්‍රණ ඔයාලට පුළුවන් නැවතත් බටර් හෝ ගිතෙල් දාලා හොඳට අනලා මේක උඩින් හොඳට තුනී කරගන්න. කොහොමත් මේක තුනී කරගනිද්දී හැන්දේ හෝ අතේ හෝ හොඳට බටර් හෝ ගිතෙල් ගාගෙනම කරගත්තොත් මේ වැඩේ ගොඩාක් පහසුයි. හොඳට තුනී කරගන්න පුළුවන්. මං කියවනේ මේක සෙට් වෙනකන් හයි වෙනකන් ඉන්න ඕනේ නැහැ. ෆ්‍රිජ් ඕනෙත් නැහැ. මේක හොඳට තුනී කරගත්ත ගමන් අනිත් පැත්ත හරවලා කපා ගන්නයි තියෙන්නේ.
මේක උඩු යටි කුරු කරගත්තට පස්සෙත් වටේ අක්‍රමවත් දාර කොටස් ටික කපලා ඉවත් කරගන්නවා. මතක තියාගන්න පිහියෙත් ගිතෙල් හෝ බට ගාගෙනම මේවා කෑලි කපා ගන්න. මේ බලන්න හරි අපූර්වට ඔයාලට කෑලි කපා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මේ පාට දෙකේ රස කැවිල්ල ඔන්න හදාගත්තේ. ඉතින් මේක පෙනුම වගේම තමයි රසත් බොහොම රසයි, කිරි රසයි. ඉතින් ඔයාලටත් හිතුන ගමන් හදන්න පුළුවන් රස කැවිල්ලක්. ඉතින් සමහර වීඩියෝස් වල කමෙන්ට් විදිහට සමහරක් දාලා තිබුණා ඇයි වමතෙන් කෑම හදන්නේ අයියෝ ඔය වගේ කමෙන්ට්ස්. ඉතින් මමත් අම්මත් දෙන්නම වමත් කරුවෝ. අපි වමතෙන් හදන්න නැතුව කොහොමද දකුණට හුරු නැහැනේ. ඉතින් ඒකත් මතක තියාගන්න කියලා මින් ඔයාලගේ හුරුවතින්නේ ඔයාලා කෑම හදන්නේ. ඔයාලගේ පවුල තමයි ඒව රස විඳින්නේ. ඉතින් අවශ්‍ය දැනුම විතරක් අරගන්න. එහෙමනම් වීඩියෝ එකේ අවසානයේටයි ඇවිල්ලා තියෙන්නේ. මේ රස කැවිල්ලත් හදලා රස විඳින්න හැදුවත් කියන්නත් අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්න. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.